දේශීය නිර්මාණ ජාත්‍යන්තරයට ගෙන යමින් විදේශ විනිමය ශ්‍රී ලංකාවට උපයා දෙන්නට වෙරදරන දිරිය කාන්තාවක් ගැන තමයි අපි අද කතා කරන්නට සූදානම් වෙන්නේ. පුංචි රෙදි කැබැල්ලකට වැඩි වටිනාකමක් මෙම නිර්මාණ තුලින් ඇය ලබා දෙනවා. හොරණ මොරගාහේන පදිංචි අනුෂා ප්‍රියන්ති වෘත්තීන් හෙදියක්. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඇය Tamanගේ හැකියාව සොයාගෙන ගියා. ඒ අනුව ඇය දැන් හෙදියක් නෙවෙයි. රෙදි පින්තාරු කරන ශිල්පිනියක්. මේ කලාව පිළිබඳ මනාව ප්‍රගුණ කළ අනුෂා අද ජාත්‍යන්තරයටත් ශ්‍රී ලංකාවේ නාමය ගෙන යා හැකි ශිල්පිනියක්. ඇය දැඩි අභියෝග මැද්දේ දෛවය වෙනස් කළ කාන්තාවක්. කොයි විදිහටද මේ චිත්‍ර නිර්මාණය ඔබ කරන්නේ? මේ රූප රාමුව අපිට ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන්. ඊළඟට පින්තූර පොත් තියෙනවා. ඒ පින්තූර පොත් වලින් අරගෙන අපිට අවශ්‍ය විදිහට ප්‍රමාණය වෙනස් කරලා ඒක අපි කාබන් එකක් තියලා ට්‍රේස් කර ගන්නවා රෙද්දට. ට්‍රේස් කරගෙන ඒ ට්‍රේස් එක මත තමයි මේ පේන්ට් එක කරන්නේ. මේ නිර්මාණයට අවශ්‍ය වර්ණ තියෙනවා. ඒ වර්ණ සංකලනය කරන වර්ණ භාවිතය හරිම වැදගත් නිර්මාණයකදී. මොනම හේතුවක් නිසාවත් සේදුව කියලා පාට වෙනස් වීමක් පාට කියවීමක් සිද්ධ වෙන්නේ නැහැ. හරි විදිහට નિયમિત හොඳ පේන්ට් පාවිච්චි කරලා හරි විදිහට මෙම නිර්මාණය සිදු කරා නම් කිසිම දවසක මේ පේන්ට් එකට හානියක් සිද්ධ වෙන්නේ නැහැ. දේශීය සහ විදේශීය වෙළඳපොළ තුල මොන වගේ රූප රාමු වලටද වැඩි ඉල්ලුමක් තියෙන්නේ? ට්‍රැඩිෂනල් පින්තූර තියෙන පේන්ටින්ග්ස් තමයි ලොකු ඉල්ලුමක් තියෙන්නේ. ස්වයං රැකියාවක් විදිහට අලුතින් රැකියාවකට මුල පුරන් ඉන්න කාන්තාවකට මොන වගේ උපදේශයක්ද දෙන්න තියෙන්නේ? මේක ආරම්භ කරන්න පුංචියට පටන් ගන්න මොකද්ද ඔබතුමියගේ තියෙන අත්දැකීමුත් එක්ක ලබා දෙන්න පුළුවන් කාරණාව? මේක ලොකු වියදමකින් පටන් ගන්න අවශ්‍ය නැහැ. ඊට අමතරව හොඳම දේ ගුරුවරයෙකුගෙන් මූලික අධ්‍යාපනය ලබා ගන්න එක තමයි. මේක අපිට දැකලා කරන්න පුළුවන්. YouTube එකෙන් බලාගෙන කරන්න පුළුවන්. කවුරු හරි වැඩ කරනවා බලාගෙන ඉඳලා කරන්න පුළුවන්. නමුත් දැනුමක් තියෙන කෙනෙකුගෙන් පුහුණුව ගත්තොත් කාරණා ටෙක්නික්ස් කියන්නේ හරි ක්‍රම ඉගෙන ගන්න ඕනි. ඒ හරි ක්‍රමත් එක්ක ඉස්සරහට ගියොත් තමයි අපිට මේ පේන්ට් එකේ හොඳ ගුණාත්මක භාවය රැක ගන්න පුළුවන්. අභියෝග හමුවේ නොසැලෙන කාන්තාවන් සිටින ජාතියක් ලෝකයේ හමුවේ බැබලෙන බව අනුෂා ප්‍රියන්තිගෙන් හොඳ හැටි තහවුරු වනවා. ඇයට තව තවත් ලෝකීය ජය ගැනීමට ශක්තියක් විය හැකි නම් එය අප සැමකින් දිය හැකි උපරිම සහායක් වෙනවා. දේශීය අනන්‍යතාවය ආරක්ෂා කර ගනිමින් ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගන්නට වෙරදරන මෙවන් නියුක්තිකයන් වෙනුවෙන් රජය හෝ පෞද්ගලික අංශයක් මගින් යම්කිසි දිරිගැන්වීමක් සිදු කළහොත් ජාත්‍යන්තර වෙළඳපොළ ජය ගන්නට මොවුන්ට සහායක් වේවි. ජීවිතයේ ජය ගන්න වෙරදරන දිරිය කාන්තාවන් වන ඔබට මෙවන් ආරම්භයක් ලබා ගන්නට අවශ්‍ය වෙන්නේ උත්සාහය සහ කැපවීම විතරමයි.